මේ එළඹෙන බක්මහ අලුත් අවුරුද්දේ අපි එනවා ට්‍රිනිටි ජාත්‍යන්තර පාසලේ අවුරුදු උත්සවයක් සඳහා. හැබැයි අවුරුද්දේ වටිනාකම තියෙන සංස්කෘතික දායාදයක් පරපුරෙන් පරපුරකට අවුරුද්දෙන් අවුරුද්ද අලුතින් මතක් කරලා තියෙනවා. ට්‍රිනිටි ජාත්‍යන්තර පාසලේ මේ අත්දැකීම අපි ගියවර අත්විඳා. ජන සිතුම් පැතුම් වල තමයි මනුෂ්‍යත්වයේ ගුණයන් තියෙන්නේ. අන්නේ මනුෂ්‍යත්ව ගුණයන් තහවුරු කරන්න අපි සිරිත් පිරිත් උන්ට කියලා දුන්නා. අලුත් අවුරුද්ද කියන්නේ සංස්කෘතික නොවිධිමත් අධ්‍යාපනයටද එහි පදනම තියෙන මෘදු කුසලතා සංවර්ධනය. මොකද මේ soft skill කියන දේ ගැන අද ලෝකේ ඕඩියේ පන්තියේ ඉඳලා සෑම දෙනෙකුටම උගන්වන විශාල දැනුමක් අත්දැකීමක් වගේම ඒ සඳහා හුරුකමක් තියෙන්න ඕන. ඔබ එක ජන ක්‍රීඩාවක් ගැන හිතන්න. ඔබේ දරුවා ඇතැම් වෙලාවට ගෙදර ඉන්නකොට තනි දරුවෙක් හෝ දරුවෝ දෙන්නෙක් තුන් දෙනෙක් තරඟයක් කරනකොට සහයෝගීතාවයක් තියෙන්න ඕන. එකිනෙකාට උදව් කරන්න ඕනේ. ඒ වගේම තමයි තරඟයේ ජයත් පරාජයත් දෙකම දරා ගැනීමේ මෙත් ගුණය නැත්නම් සමසිතින් ඒ විද දරා ගැනීම පුරුදු වෙන්න ඕනේ. ට්‍රිනිටි ජාත්‍යන්තර පාසල අරමුණ වෙලා තියෙන පවුලක් විදියට අලුත් අවුරුද්දක තියෙන මෙන්න මේ මානව ගුණාංග සමාජගත කිරීමෙන් මේක අර හැමදාම දකින සරල සිල්ලර අවුරුදු ක්‍රියාවලියකට වඩා අධ්‍යාපනය අරමුණු කරගත් සංස්කෘතික දායාද පුහුණු පුරුදු කරන අවස්ථාවක් තියෙනවා. මේ දේවල් කරොත් අරමුණක් තියෙනවා. ඔබේ පවුලේ මේ අවුරුදු සංස්කෘතික ක්‍රියාකාරකම් අනුගමනය කරොත් ඔබට සතුටක් දැනේවි. ඔය වගේම රටටත් සතුටක් දැනේවි. ට්‍රිනිටි ජාත්‍යන්තර පාසලේ අරමුණක් ඉෂ්ට කරන්න ඔබ දායක වෙයි.